දහස් සංඛ්‍යාත තරුණ පිරිසකගෙන් එක් තරුණයෙකුගේ මරණයෙන් පස්සේ ඒ තරුණයාගේ මව කොහොමද එය දරාගත්තේ සහ ඊට ඇගේ ප්‍රතිචාරය කොහොමද කියන එක තමයි මම තේරුම් ගන්න රාණි ෆිල්ම් එක. ඕනම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුට හෝ කලාකාරයෙකුට අයිතියක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ යුගයේ ප්‍රතිනිර්මාණය කරනකොට එහෙම පෙන්වන්න වෙයි කියලා මම හිතනවා. ඒ අනුව මම දකින්නේ මේ රාණි කියන ෆිල්ම් එක අමු දේශපාලන චිත්‍රපටයක් විදිහට. දා දවසේ දරුවන් පැහැරගෙන ගිය අම්මලා තාත්තලාට තමන්ගේ දරුවන් දකින්න හම්බුනේ නැහැ. අඩුම ගානේ මලමිණිය දකින්න ලැබීමත් වාසනාවක් වගේ තමයි. දෙන ළඟට එනකොටත් ඇගේ මුහුණෙන්, ඇගේ ඉරියව් වලින්, ඇගේ හැසිරීමෙන් පෙන්වන්නේ මගේ පුතාව මරපු එක කන්නේ නේද කියන එක තමයි කියලා තමයි මම චිත්‍රපටයෙන් තේරුම් ගත්තේ. රිචඩ් ගැන හෝ මනෝරාණි ගැන හෝ කතා කරන්න ඕන නැහැ කියලා මම හිතන්නේ නැහැ. මොකද මේ ෆිල්ම් එකේ නමත් රාණි. මොකද රිචඩ් හෝ මනෝරාණි නෙමෙයි රාණි. මූලිකවම කිව්වොත් මම ප්‍රධාන ප්‍රවාහී චිත්‍රපට විචාරකයෙක් නෙවෙයි. මම විටින් විට මම නරඹන චිත්‍රපට පිළිබඳව මට දැනෙන අදහස් දක්වන කෙනෙක්. ඉතින් ඒවා විචාරද නැද්ද කියලා මම දන්නේ නැහැ. මෙහෙමයි මම චිත්‍රපටයක් පිළිබඳව කතා කරන්නේ මම හැම චිත්‍රපටයක් ගැනම කතා කරන්නේ නැහැ. මම නරඹලා ඒක කතා කරන්නේ නැහැ කියන්නේ මේ වගේ කතා කරන්නේම නැහැ. මම සාමාන්‍යයෙන් දේශන බාර ගන්න කෙනෙක් නෙවෙයි. නමුත් මම ලියන්නේ අනුව ගානේ Facebook එකේ හරි ලියන්නේ මොනවාරි මට දැනෙන චිත්‍රපටයක් නම් තමයි. නැත්නම් ඉතින් මම ලියන්නේ ඔය බඩකටුතු බලන්න එපා කියලා තමයි මම ලියන්නේ බොහොම කෙටියෙන්. ඉතින් රාණි ගැන මම ලිව්වා. ටිකක් දීර්ඝව ලිව්වා. මොකද මට ඒක දැනෙන චිත්‍රපටයක් වෙච්ච නිසා. චිත්‍රපටයක් මම කියවන්නේ නැත්නම් ඒ ගැන කතා කරන්නේ මේ තිරයේ මට පේන රූපරාමු සහ ඒ නරඹන අවස්ථාවේ මට හඬපටයෙන් ඇහෙන දේවල් එක්ක. කියන්නේ ඊට පරිබාහිර විවිධ කතා, විවිධ සිද්ධි, විවිධ දේවල් මම දැනගෙන ඉන්නව වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රාණි චිත්‍රපටය වගේ චිත්‍රපටයක් ගත්තම ඒකේ පසුබිම අපි දන්නවා. නමුත් මම නිර්වචනය කරන්නේ මම ඇහෙන් දකින රූපරාමු. එහෙම නැතුව අර මම මනසෙන් හිතාගෙන ආපු මෙහෙමයි තියෙන්න ඕන නැත්තම් මේකයි වෙන්න ඕන කියලා හිතන් ආපු දේවල් නෙවෙයි. මේ රාණි චිත්‍රපටය පාදක වෙන්නේ 80 දශකයේ අගභාගයේදී පැහැරගෙන ගොස් මරා දැමූ දහස් සංඛ්‍යාත තරුණ පිරිසකගෙන් එක් තරුණයෙකුගේ මරණයෙන් පස්සේ ඒ තරුණයාගේ මව කොහොමද එය දරාගත්තේ සහ ඊට ඇගේ ප්‍රතිචාරය කොහොමද කියන එක තමයි මම තේරුම් ගන්න රාණි ෆිල්ම් එක. මොකද මේ ෆිල්ම් එකේ රිචඩ් සොයිසගේ චිත්‍රපටයක් හෝ මනෝරාණි සරණමුත්තිගේ චිත්‍රපටයක් විදිහට මම තේරුම් ගන්නේ නැහැ. ඇයි මම එහෙම කියන්නේ? මොකද මේක ඇත්තටම මට සංවේදී වෙන්නේ මමත් මේ પરම්පරාවේ. මොකද රිචඩ් මට වඩා වයසින් අවුරුද්දයි වැඩිමල්. ඒතකොට මේ යුගයේ අපි ගත්තොත් අපි ජනතා විමුක්ති දේශපාලනත් එක්ක බද්ධ වෙලා හිටියා. රිචඩ් ඒ දේශපාලනේ කෙලින්ම කරපු කෙනෙක් නෙවෙයි. ඔහු හිතවාදී විදිහට විවිධාකාරයෙන් උදව් කරපු කෙනෙක්. නමුත් දැන් මේ කතා කරන මම වේවා නැත්නම් මේ චිත්‍රපටයේ හදපු අශෝක හඳුනම වේවා මම හිතන්නේ මේ යුගයේ අපි මෙහෙම කියනවා. අපි 99 බේරිච්ච පරපුරක සමාජිකයෝ රිචඩ් අල්ලා මැරුවා. දැන් ඒකම මම මේ චිත්‍රපටයට එන්න කලින් පොඩි පසුබිම් දේවල් ටිකක් කියන්නේ මේ මම කියන්න යන දෙයට උණු පුරුණයක් විදියට පොඩ්ඩක් පසුබිම හදාගන්න. දැන් මේක බයෝග්‍රැෆිකල් ෆිල්ම් එකක් නෙවෙයි. ඒ කියන්නේ කාගේ හෝ ජීවන ප්‍රවෘත්තියක් අලලා හදපු චිත්‍රපටයක් නෙවෙයි. මොකද එහෙම වෙනවා නම් මේකේ රිචඩ්ගේ ජීවිත කතාව තියෙන්න ඕන නැත්නම් ඔහුගේ මවගේ මනෝරාණි සරණුත්තුගේ ජීවිත කතාව තියෙන්න ඕනේ. මේකේ ඒ දෙකම නැහැ. ඒ දෙකම තියෙන්න ඕනෙත් නැහැ. මොකද මං හිතන්නේ අශෝක හඳගමට අවශ්‍ය වෙලා තිබුණේ එක් යුගයක පැවති විහිසුණු ඛේද වාචකය. නැත්තම් තිරස්චීන විදියට රටේ හිටපු පාලකයින් අමුවේ
තරුණ පරම්පරාවක් ඝාතනය කරපු යුගයක් නැවත ප්‍රතිනිර්මාණය කරන්නට ඒ මරණයට ලක් වෙච්ච එක් චරිතයක් එතෙන්ට තමයි ඔහු එපිකම් කරන්නේ. නැත්නම් උට රිචඩ් ගැන හෝ මනෝරාණි ගැන හෝ කතා කරන්න ඕනයි කියලා මම හිතන්නේ නැහැ. මොකද මේ ෆිල්ම් එකේ නමක් රාණි. මොකද රිචඩ් හෝ මනෝරාණි නෙමෙයි රාණි. ඒ කියන්නේ ඕනම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුට හෝ කලාකාරයෙකුට අයිතියක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද මමත් ලියන කියන කෙනෙක් නිසා. මොකද මේ දවස්වල මමත් මගේ නවකතාවක් ලියමින් ඉන්නවා හන්ට් කෑම් කියලා 80 දශකයේ ගැන තමයි මේ නවකතාවට පාදක වෙන්නේ. ඒකේ රිචඩ් සොයිසත් පොඩි චරිතයක් පොඩ්ඩක් අමුවෙන් තමයි මම මේක ලියන්නේ. ඒ වෙච්ච සිද්ධි. එතකොට ඒ යුගයේ ප්‍රතිනිර්මාණය කරනකොට එහෙම ලියන්න වෙයි, එහෙම පෙන්වන්න වෙයි කියලා මම හිතනවා. ඒ අනුව මම දකින්නේ මේ රාණි කියන ෆිල්ම් එක අමු දේශපාලන චිත්‍රපටයක් විදිහට. මම කියන්නේ මේක මේ විශිෂ්ටම චිත්‍රපටයක්. එහෙම නැත්නම් අවරගණ චිත්‍රපටයක් කියන අන්ත දෙකේ නෙවෙයි මම ඉන්නේ. හඳගම ගත්තත් හඳගම හදපු චිත්‍රපට වලින් ආල්බරෝදා නැත්නම් මේ මගේ සඳයි වගේ චිත්‍රපට මම බෙහෙවින් ඉහළින් තියලා අගය කරනවා. ඔහුගේ සමහර චිත්‍රපට මම එච්චර අගය කරන්නේ නැහැ. නමුත් රාණි මම දකින්නේ එවැනි මේ සිනමාත්මක විශිෂ්ට චිත්‍රපටයක් විදිහට නෙමෙයි. නමුත් මගේ වචනේ තමයි අමු දේශපාලන චිත්‍රපටයක් කියන එක. දැන් මේ දේශපාලන චිත්‍රපටයක් කියන එක ගැන මම නිර්වචනය කරන්නේ කොහොමද කියන එකත් කියන්න ඕනේ. මොකද දේශපාලන චිත්‍රපටයක් වෙන්නේ මේ කිසියම් දේශපාලන චරිත ඉන්දීම හෝ නැත්නම් දේශපාලන සිද්ධියක් පාදක කර ගැනීමෙන් දේශපාලන චිත්‍රපටයක් වෙන්නේ නැහැ. ඒ චිත්‍රපටයේ යටින් හොයක්සේ දිවෙන කිසියම් ආකාරයක දේශපාලන කතිකාවක් ගොඩනගෙන්න ඕනේ. ලංකාවේ බිහි වෙච්ච විශිෂ්ටම චිත්‍රපටය මොකක්ද කියලා මම ඇහුවොත් මම කියන්නේ රණසිංහ පත්‍රාජයගේ පාර දෙකේ. ඒක සමහරව පිළිගන්නේ නැහැ එහෙම. සමහරවිට නිදාණය වෙන්න පුළුවන්, තව චිත්‍රපටයක් වෙන්න පුළුවන්. නමුත් මම චිත්‍රපට අගය කරන්නේ දැන් එතකොට මා ගැන පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් මම මේ කොහොමද මේ මෙතෙන්ට එන්නේ කියලා කරලා. මොකද මගේ මූලික විෂයක් තමයි අධ්‍යයනයේ දේශපාලන සිනමාව. ඉතින් ඒ නිසා මම වැඩිපුර මේ පැත්තට නැඹුරු වෙනවා ඇති. එතකොට පතිරාජ තමයි මේ රටේ හිටපු එකම දේශපාලන සිනමාකරුවා. එයින් පසු පතිරාජ තරම නැතත් අශෝක හන්දගමගේ තමයි මේ මගේ සඳයි ඉනියාවන් අක්ෂරය වගේ චිත්‍රපට වලින් ඔහු කිසියම් ආකාරයක දේශපාලන චිත්‍රපට පැත්තට ඔහුගේ පෙළඹීමක් ඇති වුණේ. ඒකේ ඊළඟ දිගුව තමයි රාණි විදියට මම දකින්නේ. චිත්‍රපටයෙන් කලින් මම තවත් කාරණා දෙක තුනක් පොඩ්ඩක් මතක් කරන්න කැමතියි. මොකද කෙසේ හෝ මේ චිත්‍රපටයේ රිචඩ් සෝෂ කියන චරිතය ඉන්නෝනේ. දැන් ඔහු ගැන චිත්‍රපටයක් නොවුනත් ඔහු ඊටාම සීමිත දර්ශන කිහිපයක රිචඩ් ඉන්නවා. එතකොට රිචඩ් මරලා දාන්නේ කොහොමද? ඔහු මරලා දාන්නේ ජනතා විමුක්ති නායක රෝණ විජේවීර ඇතුළු ප්‍රධාන නායකයින් මරලා දාපු 1989 නොවැම්බර් 13 කේදවාචකයට පස්සේ එයින් මාස ගානකට පස්සේ තමයි රිචඩ් මරන්නේ. 1990 පෙබරවාරි. ඒ වෙනකොට ප්‍රේමදාස ඇතුළු ප්‍රේමදාසගේ අන්තේවාසික ජුන්ටාවේ නායකයින් වෙච්ච ඔය රංජන් විජේරත්ලා සිරිසේන කුරේලා රනිල් වික්‍රමසිංහල එක්ක වෙලා පවත්වාගෙන ගිය වදකාගාර ඇතුලේ තව විශාල පිරිසක් මැරුවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි බේරුණා. නමුත් අපිත් එක්ක එකට හිටපු අපිත් එක්ක එකට දේශපාලනය කරපු අපිත් එක්ක එකට ජීවත් වෙච්ච විශ්වවිද්‍යාල අපිත් එක්ක හිටපු ගොඩක් අය නැහැ. ඒ හැමෝම මරලා දැම්මා. ඒ හැමෝම මරලා දැම්මේ ඊට පස්සේ ආනන්ද ඉදමගම වේවා, රාහිතම් ගුරුරත්නම් වේවා, නිශ්මි වේවා, පේරාදෙනිය ගත්තොත් මම පේරාදෙනිය මේ පිරිස් අමුමේ මරලා දැම්මේ විජේවීර මරුවට පස්සේ. මොකද ඒ පාලකයන්ට ඕන වුණා මේකට ගෑවුණු සියල්ලම සුද්ධ කරලා දාන්න. ඒ සුද්ධ කරලා දාන එකේ එක කොනක් තමයි මේ රිචඩ්. මොකද රිචඩ් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට ඍජු ලෙස සම්බන්ධ නොවුණත් ඔහු ඒ මොහොතේ පැවති මේ භීෂණකාරී වාතාවරණය සහ පාලකයන්ගේ මේ අන්ත තුච්ඡ ක්‍රියාදාමයට විරුද්ධව ඔහු ක්‍රියාත්මක වුණා. ඔහු අර ඉන්ටර්ප්‍රෙස් කියලා නිවුස් ඒජන්සි එකට ලංකාවේ වෙන දේවල් ඔහු වාර්තා කරා. ඒ වගේම ඔහුගේ නිවසේ ඉඳලා තමයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම් කර වෙච්ච වෙනුර සහෝදරයා
ඔහුගේ ගෙදරින් එළියටදී තමයි පැහැරගෙන කියලා මරලා දැම්මේ. ඒක රිචඩ් ඒ සම්බන්ධතා තිබුණා. ඒකම ඔහු මේ කවුද මොනවද කරන්න කියන නාට්‍යයක් ප්‍රේමදාසට ප්‍රහාරයක් එල්ලවන නාට්‍යයක් රචනා කරලා ඒක රංග දක්වන්න ඕන්න මෙන්න හිටියේ. මේවයි කාරණා කීපයක් උඩ අනිවාර්යයි මම මේ ෆිල්ම් එකෙන් පිට මේ පොඩ්ඩක් කතා කරන්නේ සත්‍ය ජීවිතේ රිචඩ් සොයිතා මරලා දැම්මේ ප්‍රේමදාස. ඒ ගැන ආයේ කිසිම දෙගිඩියාවක් අපිට තිබුණෙත් නැහැ. මං හිතන්නේ ඒ කාලය ගැන දන්න කිසිවෙකුට ඒ දෙගිඩියාව ඇත්තෙත් නැහැ. මිනිමරුවා ප්‍රේමදාස. එතකොට දැන් ඒ කාලේ සිදුවෙච්ච මේ මිලිටරි හෝ පැරාමිලිටරි සන්නද්ධ කණ්ඩායම් විසින් විවිධ වදකාගාරවල අපි දන්නේ රිචඩ් අරන් ගිහලා මරු වදකාරි මේ දක්වා මම නම් දන්නේ ඔහු පාන්දර පැහැරන් ගියා පහුදා දවල් ඔහුගේ මල සිරුර හෙලිකොප්ටරයකින් ගිහිල්ලා මූතර දාලා තිබ්බා මොකද අතුරුදහන් වෙන විදිහට නමුත් අතුරුදහන් වුණේ නැහැ කිසියම් හෝ ආකාරයකින් රිචඩ්ගේ මලමිනිය කොට ගැහුවා එහෙම නොවන ඌට වෙච්ච දෙයක් කිසි කෙනෙකුට හොයා ගන්න හම්බෙන්නේ නැහැ තවත් දහස් ගානක තරුණ තරුණියන්ට වුණා වගේ අදටත් වෙච්ච දේවල් පිළිබඳව සැක සංකා විතරයි තියෙන්න පුළුවන්. හරි. දැන් අපි මේ පසුබිමත් එක්ක මම කැමති චිත්‍රපටයට යොමු වෙන්න. දැන් මම කලින් කිව්වා වගේ හඳගම හදපු චිත්‍රපටයේ ඔහුගේ අර මුල්ම නාට්‍යවල දිගුවක් විදිහට මම දකින්නේ. දැන් හෙන මාගාත වගේ ඔය 80 89 තරුණු මරණේ පෙනිපෙනී අපි ජීවත් වෙන යුගයේ හඳගම පෙන්වන නාට්‍ය දෙකක් එකක් හෙන එකක් මාගාත ඒවක් ඍජු ලෙසම ඒවකට පාලකීන්ට අභියෝග කරපු වේදිකා නාට්‍ය දෙකක් ඒවා හරි අමුයි මොකද අමු වෙන්නේ නැතුව මේවා කතා කරන්න බෑ කියලා මම හිතන්නේ එතකොට ඒකෙම ඔහු සිනමාවේදී ප්‍රථම වතාවට ඔහුගේ ඒ ප්‍රවේශයේ ඊළඟ පියවර ගන්නවා අනිකර මේ දේශපාලන සංසිද්ධියක් අමුයෙන් වෙන අමුයෙන් කියන්නේ මේක ප්‍රේමදාස ඉන්නවා ලලිත අතුරුත් මුදලි ඉන්නවා ඒ කාලේ ජීවත් වෙච්ච චරිත ඉන්නවා ඒ කාලේ ජීවත් වෙච්ච රිචඩ් සොයිසා ඉන්නවා මනෝරාණි ඉන්නවා මේගොල්ලන්ව ඔව් හසුරවන්නේ නැත්තම් ඔවුන්ගේ ජීවන ප්‍රවෘත්තියෙන් කිසියම් ආකාරයක කොටසක් අරගෙන අපිට පෙන්වන්නේ මම නැවතත් අර මුලින් කිව්වා වගේ එක් යුගයක පැවති මේ අතිශය දරුණු ම්ලේච්ඡ භීෂණයේ කිසියම් ආකාරයක ප්‍රතිකඩක් පෙන්වන්න කියලායි මම විශ්වාස කරන්නේ. දැන් මම මුලින්ම කිව්වා මේක ਵਿਚාරයකට වඩා කිසියම් ආකාරයක අදහස් දැක්වීමක් විතරයි කරන්න කියලා. එතකොට මේ දක්වා දැන් චිත්‍රපටයේ පෙන්වලා අද වෙනකොට සමාජය තුළ විවිධ කතිකා ගොඩනැගුණා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය සෝෂල් මීඩියා හරහා තමයි අද දවසේ මම හිතන්නේ ප්‍රධාන වශයෙන්ම අපේ අදහස් මතුවෙන්නේ. දැන් පත්‍ර කියවන්නේ නැහැ කවුරුත් පත්‍ර වල ਵਿਚාර පළ වෙන්නේත් නැහැ. අපිත් පත්‍ර වල ලියන්නේ නැහැ. මම අජිත් නම් ඉඳලා ලියනවා ඇති පත්‍ර වලට මම හිතන්නේ. කිසිම ਵਿਚාරකයෙකුගේ පුවත්පත් ਵਿਚාර මම කියවලා නැහැ. මම කියවලා තියෙන්නේ මේ සමාජ මාධ්‍යන්හි පළ වෙච්ච විවිධාකාර අදහස් දැක්වීම තමයි. එතකොට ඒ අදහස් දැක්වීම හරහා විවිධාකාර මම අර කලින් මතු කළා වගේ මේ චිත්‍රපටය පිළිබඳ නිර්වචනය කිරීමේදී දැන් මේ සමහරු මේ අර මම කිව්ව බයෝග්‍රැෆිකල් ෆිල්ම් එකක් විදියට සමහරු මේක තේරුම් ගන්න උත්සාහ කරමින් ප්‍රහාර එල්ල කරා. මොකද මම නැවතත් කියන්නේ මේක කිසියම් චරිත කතාවක් නැත්නම් කාව්‍ය හෝ පුද්ගල කතාවක් අඩංගු බයෝපික් කියන නැත්නම් බයෝග්‍රැෆිකල් කියන චිත්‍රපටයක් නෙවෙයි ඩොකියුමන්ටරිකුත් නෙවෙයි. ඒ නිසා මේ චිත්‍රපටයේ සත්‍ය සිදුවීම් ඒ ආකාරයෙන් ගැබ්විය යුතුයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. රාණි චිත්‍රපටයේ සමහර සිද්ධි තියෙන්නේ නැති. සමහර සිද්ධි ඇත්ත වෙන්නේ නැති. සමහර සිද්ධි ඇත්තයි කියලා අපි සැක සංකාවෙන් හිතනවා වෙන්න පුළුවන්. මොකද අපි කවුරුත් මම බෞද්ධ රිචඩ් සොයිසා වාසය කරලත් නැහැ. මේ පරම්පරාවේ මොකද රිචඩ් සොයිසා ජීවත් වෙච්ච ඒ සොසයිටියේ රිචඩ් වෙනම චරිතයක්. ඉතින් ඔහු ජනතා විමුක්ති දේශපාලනයේ කිසියම් ආකාරයක සහයෝගීතාවක් දැක්වුවා නැත්නම් ඒ දේශපාලනය පිළිබඳව ඔහු සමීපව කටයුතු කරලා ක්‍රියාදාරයක් වුණේ නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. ඒ නිසා කිසිදු ආකාරයකින් මා තේරුම් ගන්නෑ හඳගමට නැවතත් මා කියන්නේ කලින් මේක පොඩ්ඩක් කිව්වා රිචඩ් සොයිසා ගැන චිත්‍රපටයක් හදන්න ඕනයි කියලා මනෝරාණි ගැන චිත්‍රපටයක් හදන්න ඕනයි කියලා මනෝරාණි කිසියම් දවසක තමන්ගේ ජීවිතේ හරි අඩක් වෙච්ච පුත්‍රයා තමන්ගේ ඉදිරිපිටම පැහැරගෙන ගිය පුද්ගලයා කවුද කියලා ටෙලිවිෂන් එකෙන් දැක්කට පස්සේ ඇය තේරුම් ගන්නවා අරාදන්නේ
කවුද ඒ මිනිමරුව කවුද කියලා එදා සිට ඇය යොමු වන්නේ ඒ අතිශය නිහීන පැහැරගෙන යාම සහ මරා දැමීමට එරෙහිව Tamanට කළ හැකි දේ කරන්න. මොකද ඇය කියනවා මම තමයි මේ රටේ ඉන්න වාසනාවන්තම කාන්තාව. මොකද එදා දවසේ දරුවන් පැහැරගෙන ගිය අම්මලා තාත්තලාට තමන්ගේ දරුවන් දකින්න හම්බුනේ නැහැ. අඩුම ගානේ මලමිනේ දකින්න ලැබීමත් වාසනාවක් වගේ තමයි ඇගේ ඒ ප්‍රකාශයෙන් කියවෙන්නේ. ඒ කියන්නේ එතන සිට ඇය යොමු වෙන්නේ එහෙම පිටින්ම මොකද ඇය කිසියම් ආකාරයක ඉහළ මධ්‍යම පාන්තික කාන්තාවක් ඉංග්‍රීසි කතා කරන මත්පැන් බොන දුම්වැලි උරන ඒක අපේ මේ සාමාන්‍යයෙන් ගැමි සමාජයේ කාන්තාවගේ චරිතය නෙවෙයි. ඒතකොට ඇය හැබැයි බහිනවා බීමට. අර අම්මලත් එක්ක පාරට බහිනවා. ඇයි බහින්නේ? තමන්ගේ පුතාට වෙච්ච අසාධාරණ නැත්තම් ඊහරා තමන්ට වෙච්ච අසාධාරණයට විරුද්ධව පාලකයා පිළිබඳව පැන නගුණා වූ නැත්තම් ප්‍රේමදාස පිළිබඳව පැන නගුණා වූ දැඩි වෛරයකින් තමයි ඇය එළියට බහින්නේ. චිත්‍රපටයේ දැන් මේ ප්‍රේමදාස චරිතය කෙලිම වහින් වල කොලේ වහන්න ඕනේ නෑනේ. ප්‍රේමදාස එනවනේ බලන්න. ඒ කියන්නේ දෙන ළඟට එනකොටත් ඇගේ මුහුණෙන් ඇගේ ඉරියව්වලින් ඇගේ හැසිරීමෙන් පෙන්වන්නේ මගේ පුතාව මරපු එක කන්නේ නේද කියන එක තමයි කියලා තමයි මම චිත්‍රපටයෙන් තේරුම් ගත්තේ. මම කලින් කිව්වා වගේ මට මේක විශිෂ්ට චිත්‍රපටයක් නෙවෙයි කියලා මම කලින්ම කිව්වා. නමුත් මේකේ මා කැමති ලක්ෂණ සහ අවස්ථා වගේම යම්ම අවස්ථාවල චිත්‍රපටයේ පසුබිම් තිබුණු අවස්ථාත් එක්ක දෙයක් සඳහන් කරනවා කියලා මම හිතනවා. විශේෂයෙන්ම අර මම හිතන්නේ මෙතන හැමෝම චිත්‍රපට නරඹලා ඇති. එහෙම නරඹලා නැත්තම් මේ වගේ සංවාදයක අපි කතා කරන එකේ දැනෙන්නේ නැහැ. මම හිතන්නේ මේ වෙදි නරඹු නැති කෙනෙක් මෙතන නැතුව ඇති. අර රිචඩ්ගේ සගයා ගයන් සමග රිචඩ්ගේ මව මනෝරාණි අර ගීත ගායනා කරමින් හැසිරෙන අවස්ථාව මම හිතන්නේ ඒක අර one take shot එකක් තිබ්බා. මම හිතන්නේ චන්නදේශප්‍රියගේ කැමරාකරණයේ හොඳම අවස්ථාවක් විදිහට තමයි මම දකින්නේ. ඒ කියන්නේ එක තැනකින් ඒක පටා අරගෙන ඒ කැමරාව මූව් වෙලා කොරිඩෝරේ පැත්තේ එළියටම එනවා. ඒක මම හිතන්නේ ඒක සුවිශේෂී දර්ශනයක් විදිහට මම දකින්නේ. ඒ කියන්නේ ඒක චිත්‍රපටයේ යම් තැන්වලින් මතුවෙච්ච සිනමාත්මක ලක්ෂණ තමයි මම යන්නේ. මොකද මම මේ කිව්ව අමු චිත්‍රපටයක් කියලා. අමු දේශපාලන චිත්‍රපටයක් අස්සේ මේ වගේ සිනමාත්මක කැලි හඳගම හඳුන්වලා දීලා තිබ්බා. හැබැයි මේ චිත්‍රපටයේ අර මාගාත නාට්‍ය බලලා ආපහු වාහනෙන් එන ටික යම් දර්ශන මට පොඩ්ඩක් බෝරින් වුණා. අර සංගීතකාරයා කතාව නම් සම්පූර්ණයෙන්ම මට බෝරින්. ඉතින් ඒවා ඉවත් වුණායි කියලා චිත්‍රපටයට හානියක් ඇතයි කියලා මම ලොකුවට හිතන්නේ නැහැ. නමුත් අපි චිත්‍රපටයක් නරඹලි වෙරලා මං හිතන්නේ අපිට බෑ අධ්‍යක්ෂවරයාට කියන්න ඔයා මේ දර්ශනේ ඇයි දැම්මේ මේක තිබ්බනම් මෙහෙම තිබ්බනම් හොඳයි මේක තියෙන විදිය හොඳ නැහැ වගේ විනිශ්චයන් අපිට දෙන්න අයිතියක් නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද අධ්‍යක්ෂවරයාගේ සිනමාවේ උහු පෙන්නවා උහු පෙන්වන දේ අපි ග්‍රහණය කරගන්න ආකාරය තමයි අපිට වෙනම යෝජනා කරන්න බෑ උට ග්‍රහණය කරගන්න ආකාරය තමයි අපි අත්තුල අපි විග්‍රහ කරගන්නේ. චිත්‍රපටයේ රංගනයේ පැත්තෙන් ගත්තොත් ස්වර්ණ මල්ලවරච්චිගේ රංගන ජීවිතයේ අපි මෙතෙක් දඩේ චිත්‍රපටයේ රත්මලිගේ චරිතය තමයි විශිෂ්ටතම රංගනයේ විදියට මම නිර්වචනය කරගෙන තිබුණේ. සාගර ජලයේ මැදිහයන් ඇඳුවා ඔබ සඳහා චිත්‍රපටයේ හීන් කෙල්ල නැත්නම් සුද්ධිලයි කතාව සුද්ධි වගේ විශිෂ්ට රංගනාස්සේ මතුවලාවේ රත්මලි රාණි චිත්‍රපටයේ රාණිගේ චරිතයට ස්වර්ණ ප්‍රවිෂ්ඨ වූ ආකාරයෙන් මම විශ්වාස කරන්නේ රත්මලිගේ චරිතයට සම්පාද වෙමින් ඒ මට්ටමටම දක්ෂ රංගනයක් ඉදිරිපත් කළා. මොකද චිත්‍රපටයේ මම දැක්කේ ස්වර්ණගේ ලාලිත්‍යය හෝ ස්වර්ණගේ කතාබහ හෝ ස්වර්ණගේ ගමන් බිමන් නෙවෙයි වෙනම රාණි කෙනෙක්. මම හිතන්නේ ඒක ස්වර්ණගේ රංගන ජීවිතයේ විශේෂ අවස්ථාවක් විදිහට තමයි මම සැලකන්නේ. ඊළඟට අර කරු කියන මේ කරුව ඇත්තටම දැන් මම අර කලිනුත් මේ සැබෑ කතාව සහ මේ චිත්‍රපටය අතර පොඩි සංසන්දනයක් කරා ආරම්භයේදීම මේ ගත්තා මේ කරු කියලා චරිතයක් ඇත්තටම සැබෑ ජීවිතේ ඉඳලා තියෙන මෙහි කරුවෙක් නෙවෙයිනේ. කරු කියන්නේ රිචඩ් සොයිසගේ සහායකයා. ඒ කියන්නේ අර ඉන්ටර්ප්‍රෙස් හරි විදේශයත් එක්ක උකරපු ඒ ගනුදෙනුවේදී උකට උදව් කරපු තැන තමයි කරු කියන්නේ. නමුත් මේ චිත්‍රපටයේ ඔහු හඳගම මේ කරුව කරා. ඉතින් ඒක හඳගමගේ අයිතිය. දැන් මම ඒ අයිතියට විරුද්ධ වෙන්නේ නැහැ. නිර්මාණ ශිල්පියෙක් විදිහට Tamanට ඒක නැවත ප්‍රතිනිර්මාණය කිරීමේදී ඒ සැබෑ ලෝකයෙන් මෙහාට ඇවිල්ලා
ඒ චරිත ගොඩනගන්න තියෙන අයිතිය පිළිබඳව මගේ විරෝධතාවයක් නැහැ. ඒකයි මගේ එහෙම නම් කරේ. කරු විදිහට රඟපාන මයුර කාංචන. මම මේ නම කොලේ බල්ලා කියන්නේ මට ඇත්තටම නළුන් එළියක් නම් එච්චර මතක හිටින්නේ නැහැ. තමයි මං හිතන්නේ මනෝරාණි සුවර්ණ ළඟට මේ චරිතය ඊටාත්ම තමන්ගේ චරිතය විශේෂ ලෙස රඟපාවු රංගන ශිල්පියා. ඊළඟට ප්‍රේමදාස විදිහට රඟපාපු ප්‍රියන්ත ලලිත් වගේම මංගල සමරීර විදිහට රඟපාපු අෂාන් ඩයස් මම හිතන්නේ දක්ෂ විදිහට රඟපෑවා කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අෂාන් ඩයස් ගත්තොත් ඔහුව මම දැකලා තිබුණේ මේ අධිරංගනයේ යෙදෙන නළුවෙක් විදිහට. බොහෝ චිත්‍රපටවල ඔහුගේ රංගනය අෂාන් තමයි මතුවෙන්නේ. නමුත් මම හිතන්නේ ප්‍රථම වතාවට මම අෂාන්ගේ රංගපෑම අගය කරනවා. ඔහුගෙන් මිදිලා මේ චරිතයට ප්‍රවිෂ්ඨ වුණා කියලා. දැන් සනත් ගුණතිලකගේ රංගනෙත් කිසියම් ආකාරයක ඔහුගේ වෙනත් චිත්‍ර වලට වඩා සාධනීය ලක්ෂණ තිබුණා. හැබැයි බිමල්ට නම් මම හිතන්නේ මහින්දගේ චරිතය හරියට රඟපා ගන්න ග්‍රහණය කරගන්න බැරුණයි කියලායි මම විශ්වාස කරන්නේ. හරි. දැන් අපි අවසානයේ ලඟ වුණොත් රාණි චිත්‍රපටය නැවතත් මම නිර්වචනය කරන්නේ ලංකාවේ බිහි වෙච්ච විශිෂ්ට චිත්‍රපටයක් විදිහට නෙවෙයි. හඳගම හදපු විශිෂ්ට උත්තම චිත්‍රපටයක් විදිහටත් නෙවෙයි. නමුත් කිසියම් ආකාරයක අපිව කම්පණයටපත් කරන අමු දේශපාලන චිත්‍රපටයක් විදිහට ඒ වගේ සංසිද්ධියක් තෝරගත්තම එහෙම තමයි ඒ ගැන කතා කරන්න වෙන්නේ. ඒ නිසා මම හඳගමගේ රාණි මෑත බිහිවෙච්ච අපි නිකන් කියන හොඳ චිත්‍රපට කියලා. හොඳ චිත්‍රපටයක් විදිහට තමයි නම් කරන්නේ.